ඇති සෝම සිල්තෙද ගුණ ඇති සෝම සහර අයගේ තුරුලේ සැනසේ රජුන් පවා ඒ දරුවෙකුගේ පනවැනි උත්තම අම්මාගේ ආදරයයි මේ ජීවනයේ මුළු සංසාරේ මේ උදාරයි අද අපි යනවා පන්සල්. අපිත් එක්ක ඉන්න මල්ලි. එයාවත් තාම දන්නේ නැහැ. අද අයියටයි මටයි මාර විශේෂ දවසක්. අද අයියාගේ අම්මා ජපානට එනවා. ඉතින් අපි එයාව ගන්න යන්න ඕනේ. හැබැයි අපිට පන්සලේ අද වැඩසටහනක් තියෙනවා. වෙසක් වැඩසටහන. ඉතින් ඒකටත් සහභාගී වෙලා ඊට පස්සේ අයියා යනවා අම්මව එක්කගෙන එන්න. ඔයාලා මගේ vlogs බලනවා නම් දන්නවා. ගිය අවුරුද්දේ අපේ අම්මත් ආවා. අපේ අම්මයි තාත්තයි දෙන්නම ආවා ජපානෙට. මේ අවුරුද්දේ අයියාගේ අම්මා එනවා. ඉතින් පුංචි කාලෙකට තමයි යන්නේ. ඉතින් එයත් එක්ක අපි ලස්සන තැන් බලන්න ඒවල් කරන්න හිතාගෙන ඉන්නවා. ඒවා බලමු. අද දවසේ මොකද වෙන්නේ කියලා. කුමරුන්ගේ ඉපදීම, බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වයට පත්වීම, බුදුරජාණන් වහන්සේගේ නිවන් පෑම යන ත්‍රිවිධ මංගල කාරණා සිහිපත් කරමින් ශ්‍රී ලංකාවෙන් එපිට සකුරා දේශයේ ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුවෙන් සවර ලංකාජි විහාරස්ථානයේ වෙසක් පුණ්‍ය මහෝත්සවය පැවැත්වෙනවා. මේ පින්බර මොහොතේ අපත් සමග රැඳී සිටිනවා සවර ලංකාජි විහාරස්ථානයේ විහාරාධිපති බානගල උපතිස්ස ස්වාමින් වහන්සේ. අද මේ පන්සල ආරම්භ කරලා අවුරුදු 41ක් සම්පූර්ණ වෙනවා. එවකට හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ සුරකින් ජපානයේ ආරම්භ වුණු පළවෙනි ථේරවාද පන්සල. වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම යන ත්‍රිවිධ මංගල කාරණා සිහිපත් කරමින් පින් පිරුණු දිනක පිනට දහමට ලැබී ඔබ වෙනුවෙන් සකුරා දේශයේ ජපන් ජාතික භික්ෂුන් වහන්සේලාගේ විශේෂ බුද්ධ වන්දනාව මෙලෙසින් ආරම්භන්නටයි සූදානම. ලංකාජීනෝ යොන්ජෝ Ishiyuke gatashimasu deniku Uppo kiki gatashimasu denikiku Konomi konjo ni oite dosezunmasu Sarani izure no shou ni oite ka konomi o dose Mahakarunika ශාන්තිනායකයන් වහන්ස ජීවිතයම පුදා ඔබ වහන්සේ සරණ
මගේ කෝලකමට අපි මල් පොකේස් දෙකක් ගත්තා. සාමාන්‍යයෙන් ජපාන් අය මේ මල් යූස් කරන්නේ නැහැ මේ වගේ අවස්ථාවකදී. හැබැයි අපි ජපාන් ජාතිකයෝ නෙවෙයි නිසා අපිට පුළුවන් ඉතින් අපේ කැමැත්තට අපිට ලස්සනයි කියලා හිතෙන දේවල් හිතෙන මල් මේ විදිහට යූස් කරන්න. ඉතින් මමත් මේ මල් ටික ලස්සනයි කියලා මට හිතුණා. ඒක හින්දා මම මේ මල් බොකේ එක මේ විදිහට තෝරගත්තා. මොකද සමහර විට මේක අම්මා මම පන්සලේ ඉන්න හින්දා අම්මා ඊට පස්සේ සමහර විට පන්සලට ඇවිල්ලා මේ මල් බොකේ එක මේ මල් ටික පූජා කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකටත් හොඳට ගැලපෙනවා මේ මල් ලස්සනයි. ඉතින් මම මේ මල් බොකේ එක මේ විදිහට හදාගත්තා. පේනවද? ලස්සනයි නේද? ඉතින් ඊට පස්සේ මේක මම විශේෂයෙන් හදාගත්තේ මමත් ආස කරන මල් ටිකක්. අම්මා ආසම පාට රතු පාට. ඉතින් රතු පාට රෝස මලකුයි. මං ආස රෝස පාට රෝස මල් දෙකකුයි. ඒ විදිහට මල් ටික තෝරගෙන මේ මල් ඔක්කොම මම තෝරගත්ත මල්. එතන මල් ಜಾති ගොඩක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. එතනින් මේ මල මට ඕනි කියලා මම තෝරගත්ත එක එක මල් ಜಾති වලින් තමයි මේ බොකේ එක හැදුවේ. ඒත් මට අන්තිමටම හිතුණා මැදට මේ පොඩි කහ පාට මලකුත් ආවනම් තව ටිකක් ලස්සන වෙයි කියලා. ඒකින්ද මම මේ වගේ චූටි කහ පාට මලකුත් එකතු කරගත්තා. බලමු අපි බලනකොට හරිම ලස්සනයි මේ මල් ටික. මාර ෆ්‍රෙෂ් මාර ලස්සනයි. ඉතින් අපි මේ සූදානම හෙට අම්මව පිළිගන්න. ඔයාට මේ ලෝකේ වැඩියෙන්ම වටින දේ මොකද්ද? මට නම් සුවඳ හාදු දුනි සතපාලා යහනාවේ මාවා සුවඳ හාදු දුනි සතපාලා යහනාවේ මාවා පින්සාර අයගේ තුරුලේ සනසේ රජුන් පවා ඒ දරුවෙකුගේ පනවැනි උත්තම අම්මාගේ ආදරයයි මේ ජීවනයේ මුළු සංසාරේ මේ ජීවනයේ මුළු සංසාරේ උදාරයි